අලුතෙන් පවුල් ජීවිතේ පටන් ගන්න හදන ඔයාලා දෙන්නගේ ලොකුම හීනේ මොකද්ද? ලස්සන වෙඩින් එක? එහෙමත් නැත්නම් හනිමූන් එක? ඒ ඔක්කොටම වඩා ඔයාලා දෙන්නටම අයිති පුංචි නිවහනක් හදාගන්න එක නේද? හැබැයි පරිස්සම් වෙන්න ඉඩම් ගන්න ගිහින් අමාරුවේ වැටෙන අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔයාගේ හීනමාලිගාව හදන්න කලින් මේ දේවල් පහ ගැන අනිවාර්යයෙන්ම බලන්න. ඔප්පුව සින්නක්කරද කියලා විතරක් බලලා මදි. ගොඩක් අය රැවටෙන්නේ මෙතනදී. ඔප්පුව සින්නක්කර වුණාට මදි. පත්තිරු එමන් නැත්තම් ෆෝලියෝස් අවුරුදු 30ක්වත් පස්සට චෙක් කරගන්න ඕනේ. ඒ වගේම බිම්සවිය සහතිකයේ තිනවා නම් ඔයාලා ගොඩක් ආරක්ෂිතයි. නීතිමය පැත්ත හරියටම ක්ලියර්ද කියලා බලන්ද ලෝයේ කෙනෙක්ගේ උදව් ගන්නම ඕනේ. වතුර බැස යාම සහ ගම් වතුර අවදානම ෆ්ලඩ් රිස්ක්. පායන කාලෙට ඉඩම බලන්න ගියාම ගොඩක් ලස්සනයි. හැබැයි වැස්ස කාලෙට ඒක වතුරෙන් ජට වෙනවනම් ඒ නිසා අවට අසල්වාසීන්ගෙන් අහන්න ලොකු වැස්සකදී පාරේ යට වෙනවද කියලා. ඔයාලගේ අලුත් ගෙදරට ඔරුවෙන් යන්න බැහැනේ. ණය පහසුකම් ගන්න පුරුවන් ඉඩමක්ද? බැංකු ණයක් දාලා තමයි ඔයාලා ඉඩම ගන්න හිතන් ඉන්නේ කලින්ම බැංකුවත් එක්ක කතා කරන්න. සමහර ඉඩම් වලට බැංකු ණය දෙන්නේ අනුමත නොකළ පිඹුරුපත් තිබ්බොත්. බැංකුවකින් ණය ගන්න පුරුවන් ඉඩමක් කියන්නේ 99කටවත් ඒ ඉඩම නීත්‍යානුකූලයි කියන එක. යටිතල පහසුකම් ඇත්තටම තියෙනවද? විදුලිය සහ නල ජලය සහිතයි කියලා දැන්වීම් වල තිබ්බට මදි. ඉඩම ළඟටම වතුර සහ කරන්ට් එක ඇදලා තියෙනවද බලන්න. නැත්තම් ඒවට වෙනම ලොකු වියදමක් කරන්න වෙයි. ඒ වගේම පාරේ පළල වාහන දෙකකට මාරු වෙන්න පුරුවන්ද කියලා බලන්න. අනාගත වටිනාකම ෆියුචර් වැලියු. අද ගන්න ඉඩම තව අවුරුදු 5කින් වටිනාකම වැඩි වෙයිද? හයිවේ එක්සිට් එකට, ඉස්කෝලවලට, සුපර් මාකට් එකට ළඟද? නිකම්ම ඉඩමක් ගන්නවා වෙනුවට දියුණු වෙන පත්තකින් ගන්න එක තමයි නුවණක්කාරකම. පුංචි උපදේශක්. ඉඩමක් ගන්නවා කියන්නේ ජීවිතේට එක පාරක් කරන ආයෝජනයක්. ඒක කලබල වෙලා කරන්න එපා. හරිම තැන හරිම වෙලාවට තෝරගන්න. ඔයාලගේ හීන නිවහනට හරියනම ඉඩම හොයාගන්න අදම අපිට කතා කරන්න. අපි ඉන්නේ ඔයාලගේ හීනය හැබෑ කරන්න.